Hi යාළුවනේ, welcome back to my YouTube channel. අද අපිට නිවාඩු දවසක්. හොස්ටල් එකට වෙලාම ඉන්න අපිට කම්මැලි හිතුණා. දැන් ඉතින් හවස 2ට විතර අපිට හිතුණා කොහේ හරි ගියා නම් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ මේ ටට්ටක් කාලා ලේස්ති වෙලා යන්න හදන්නේ පොඩි ගමනක්. එන්න ඔයාලත් මාත් එක්ක යමු. අපි යන්න කලින් අපි යන තැන ටයිම් එක විස්තර ටික මේ පොතේ දාලා යන්නේ. අපි විල් එකකට කෝල් කරලා ඇහුවා කොහෙද අපිට යන්න පුළුවන් තැනක් තියෙන්නේ කියලා. එයා කිව්වා විනාඩි 15කින් වගේ යන්න පුළුවන් කියලා උණුදියුල්පත් බලන්න. ඉතින් අපි කට්ටිය ගිහිල්ලා තිබුණේ නැහැ. ඒක නිසා උණුදියුල්පත් බලන්න තමයි මේ යන්නේ. විල් එක නම් ආවා. හොස්ටල් එකේ ඉඳන් මෙතනට යන්න අපිට විල් එකට 600ක් ගත්තා. ඔය තියෙන උණුදියුල්පත් ලින්ක් කියලා ගහලා එන අයටත් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මේක මේ බෝඩ් 3-4ක්ම දිගටම තිබුණ උණුදියුල්පත් ලින්ක් කියලා ගහලා. මේ ටිකේ ඇතුළට යද්දී නම් අපිට අර කතරගම ගියා වගේ දැනුණ පොඩ්ඩක්. අපි ගියේ පොයේ දවසේ, ඒ නිසා පොඩ්ඩක් සෙනග වැඩි. බස් එහෙමත් 2-3ක්ම ඇවිල්ලා තිබුණා. අපි නාන්න හිතාගෙන ගියේ, ඒ වුණාට නාන්න නම් උනේ නැහැ. බලන සැරේට සෙනග. මෙන්න මෙතනින් ටිකට් එකක් ගන්න ඕන. දේශීයයට නම් රුපියල් 100යි, විදේශීයයට 500යි කියලා ගහලා තිබුණා. අපි ටිකට් එකකුත් අරගෙන ඇතුළට ගියා. මේ තියෙන්නේ ලින්ක් 7. වතුර රස්නේ කියන්නේ රත දාන්න බැරි තරම් ගුළුකූ රස්නයක් නෑ. වතුර යටින් බුබුලු වගේත් පිට වෙනවා. එනං අර වතුර උනන එක තමයි අර බුබුලු විදියට එන්නේ. අපේ කට්ටිය ඉතින් කොහේ ගියත් කාසි දානවනේ. මේකෙත් හැම එකම කාසි දාලා තිබුණා. මේ වතුර කකුලට වැටෙද්දී හරි සනීපයි. නාන්නම තමයි ඉතින් හිතුනේ. කට්ටිය සෙනග ඉවරයක් නෑනේ එනවා. අපි හිතාගත්ත ආයෙ දවසක ඇවිල්ලා නාල යනවා නිදහසේ කියලා. මෙතන මේ වතුරේ නෝපේන්නේ මේ තියෙන පඩිය යටින්. ඒ වතුර ටික අර ලිං වල වතුරටත් වඩා රස්නේ. ඒ ආපැත්තෙම පන්සලක් තිබුණා. අපි ඉතින් පොයේ දවසත් එක්ක නිසා අපිට පන්සලකට යන්න වෙන්නේ නැහනේ. පන්සලටත් ගිහිල්ලා වැඳලා ආවේ. අපි වීල් එකට කෝල් කරලා වීල් එක එනකම් පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. ඔක්කොම එකම රස්නේ තියෙනවා. වෙනසක් නැද්ද? දැන් අම්මාත් එක්ක අර කඩවල් ටිකේ ඇවිදින්න. මෙතන නම් තිබුණ කස්තුරි කහ, කොකුම්, ඔය එක දේවල් ගොඩක් මං ගත්ත නෙළුම් තෙල් බෝතලයක්. නෙළුම් තෙල් කොණ්ඩට හොඳයි කියනවානේ. ඇත්තද කියලා නම් දන්නේ නැහැ. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ. තල් චොක්ලට් කියලා තිබුණ නිසා අපිත් අරගත්තා. හැබැයි චොක්ලට් එකක් නන් නෙමෙයි, ඇතුලේ තිබුණේ හකුරු කෑල්ලක්.
අපි යද්දි 2:00 විතර වෙලා තිබුණා. කොහොමුණත් 5:00 වෙද්දි ආපහු පැය 2ක් වගේ තමයි අපේ ගමනට ගියේ. මේ තියෙන්නේ අපේ හොස්ටල් එක. අපි කට්ටිය බඩි කිනිත් නිසා පාන් වෑන් එක ඇවිත් තිබුණා. පානුත් අරගෙන හොස්ටල් එකට ගියා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව අනිවාර්යයෙන්ම subscribe කරන්න.